හිතලා බලන්න දවස් 30ක් විතරක් සම්පූර්ණයෙන්ම සීනි කන එක නැවැත්තුවොත් අපේ ශරීරයට ඇත්තටම මොන වගේ දෙයක් වෙයිද? අපි මේ ගැනයි අද කතා කරන්න යන්නේ. හරි, අපි මේ කතාව පටන් ගමු පොඩ්ඩක් කම්පනයක් ඇති වෙන තැනකින්. හිතා ගන්නකෝ විද්‍යාඥයෝ මියොන්ට තීරීමක් දෙනවා. කොකේන්ද සීනිද? පුදුමයකට වගේ ඒ සත්තු හැමතිස්සෙම වගේ තෝරගත්තේ සීනි. ඒ කියන්නේ සීනි කියන්නේ මත්ද්‍රව්‍යයකටත් වඩා ප්‍රබල ඇබ්බැහිරක්. ඇයි ඒ? මොකද සීනි අපේ මුල තියෙන සතුට ඇති කරන ඩොපමීන් කියන රසායනිකය කෙලින්ම උත්තේජනය කරනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රබල දෙයක් දවස් 30කට නැවැත්තුවත් අපේ ශරීරය ඇතුලේ මොන වගේ පුදුම හිතන වෙනසක් වෙයිද? අපි බලමු මේ ගමන කොහොමද දිගහරන්නේ කියලා. දැන් සීනි කිව්වම අපේ ඔලොට එන්නේ තේකට දාන සුදු කැට ටික විතරයිනේ නේද? ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් එහාට යනවා. අපි නොදැනුවත්වම කන පාන් බත් විතරක් නෙවෙයි කෙචප් එකේ ඉඳන් හැම සෝස් වර්ගයකම සීනි හැංගිලා තිනවා. වැදගත්ම දේ තමයි මේ මොන විදියට ගත්තත් ඇඟ ඇතුළට ගියාම ඔක්කොම කැඩලා හැදෙන්නේ ග්ලූකෝස්. ඒ කියන්නේ එකම වර්ගයේ සීනි තමයි. හරි. මෙන්න මෙතනින් තමයි නියම ප්‍රශ්න පටන් ගන්නෙ. අපේ ඇඟේ ඉන්නවා ඉන්සියුලින් කියලා වැඩකාරයෙක්. එයාගේ රාජකාරිය තමයි ලේවල තියෙන සීනි අරගෙන අපේ සෛලවලට ශක්තිය විදියට බෙදලා දෙන එක. අපි දිගටම සීනි කනකොට සෛල ටිකක් මුරණ්ඩු වෙනවා. හරියට දිගටම කවුරු හරි දොරට ටට්ටු කරද්දි අපේ එක ගණන් නොගෙන ඉන්නවා වගේ සෛලත් ඉන්සියුලින්ව ගණන් ගන්නේ නැතුව යනවා. අන්න ඒකට තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධය කියලා කියන්නේ. තියවැඩියාව වගේ ලොකු ලෙඩ ගොඩක ආරම්භක පොයින්ට් එකත් ඕකම තමයි. හොඳයි, දැන් තමයි මේ ගමනේ අමාරුම කට්ට ගන්න වෙන්නේ. පළවෙනි සතිය. මේක තමයි ඇත්තරීමේ අභියෝගය. withdrawal symptoms කියන්නේ මේකට. මේක ටිකක් දරුණු වෙන්න පුළුවන්. ඇත්තටම පළවෙනි දවස් 3 තමයි අමාරුම. දරා ගන්න බැරි තරම් පැණි රස කන්න ආසාවක් එනවා. පොඩි දෙයටත් කේන්ති යනවා. ඔළුව පැලෙන්න වගේ රිදෙනවා. ඇඟට කිසි පණක් නැහැ වගේ දැනෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? හිතන්න අවුරුදු ගාණක් තිස්සේ අපේ මොලේ ලේසියෙන්ම ශක්තිය ගත්තේ සීනි වලින්. දැන් එකපාරට මේක නැති වුණාම මොලේ කලබල වෙලා කෑ ගහනවා "කෝ මගේ ශක්තිය" කියලා. අන්දි ඒකයි වෙන්නේ. හරි. මේ තියෙන්නේ අපේ දවස් 30 ගමනේ සිටියම. බලන්නකෝ මේ වෙනස් වීම. මුල් දවස් 3 අමාරුම කට්ට පහු කරාට පස්සේ 7 වෙනි දවස් වෙද්දී ඇඟේ වතුර බහිනවා. දවස් 14 වෙද්දී සම ලස්සන වෙනවා. දවස් 30 වෙද්දී රස දැනෙන විදිය පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක තමයි අපේ ගමනේ රෝඩ් මැප් එක. ඔන්න අර අමාරුම දවස් 3 ඉවසගත්තොත් ඊළඟට මැජික් එකක් වගේ දෙයක් වෙනවා. අපේ ඇඟ එයාගේ ගබඩාවේ තියෙන සීනි, ඒ කියන්නේ ග්ලයිකෝජන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. දැන් මෙතන තියෙන පුදුම හිතෙන කාරණය තමයි මේ ග්ලයිකෝජන් අණු ගබඩා වෙලා තියෙන්නේ වතුරත් එක්ක. ග්ලයිකෝජන් ග්‍රෑම් එකකට වතුර ග්‍රෑම් 3-4ක් විතර බැඳිලා තියෙනවා. ඉතින් ඇඟ මේ ග්ලයිකෝජන් පාවිච්චි කරද්දී අර බැඳිලා තිබුණු වතුර ටිකත් ඔක්කොම නිදහස් කරනවා. අන්න ඒකයි පළවෙනි සතියෙම කිලෝ 1-2ක් විතර බර අඩු වෙන්නේ. හැබැයි මේක මේ දේ දිය වෙන්න එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ ඇඟේ තිබුණු අනවශ්‍ය වතුර ටික අයින් වෙන්න එක. ඒ නිසා මුහුණේ ඇඟේ තිබුණු ඔය ඉදිමුණු ගතිය, බ්ලෝටින් ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හරි. අර අමාරුම කන්ද පැන්නා. දැන් තමයි නියම ප්‍රතිඵල දකින්න පටන් ගන්නෙ. දෙවනි සහ තුන්වෙනි සතිවලදී සිද්ධ වෙන පෙනෙන සහ නොපෙනෙන වෙනස්කම් මොනවද කියලා අපි බලමු. දැන් තමයි ඇත්තටම ලස්සන වෙනස්කම් පේන්න ගන්නේ. කාලයක් තිස්සේ කරදරයක් වෙලා තිබුණු කුරුලෑ ප්‍රශ්න එකපාරටම අඩු වෙලා යනවා. ඒකට හේතුව සීනි නැවතුවම ඉන්සුලින් මට්ටම පහළ යනවා. එතකොට සමේ තෙල් නිපදවීම පාලනය වෙලා සම පැහැපත් වෙනවා. සමට වෙන බලපෑම ඊට වඩා ගැඹුරුයි. ග්ලයිකේෂන් කියලා ක්‍රියාවලියක් තියෙනවා. මේකෙද වෙන්නේ සීනි අණු ගිහිල් අපේ සම තරුණව තියෙන කොලෙජන් සහ එලාස්ටින් කියන ප්‍රෝටීන දෙකේ ඇලෙනවා. හරියට මලකඩ කනවා වගේ ඒ ප්‍රෝටීන ටික විනාශ කරනවා. සරලවම කිව්වොත් සීනි අපේ සම ඇතුලෙන් වයසට යවනවා. ඉතින් සීනි නැවතුවම මේ වයසට යවන ක්‍රියාවලිය නැවතිලා සමරලි වැටෙන එක අඩු වෙලා තරුණ පෙනුමක් ලැබෙනවා. දැන් අපි එන්නේ තවත් වැදගත් කඩයිමකට. මෙච්චර කල් අපේ ඇඟ හරියට පෙට්‍රෝල් වලින් විතරක් දුවන වාහනයක් වගේ සීනිමයි ඉල්ලුවේ. දැන් ඇඟ මේ දේ පාවිච්චි කරලා ශක්තිය හදාගන්න ඉගෙන ගන්නවා. හරියට පෙට්‍රෝල් ඩීසල් දෙකෙන්ම දුවන්න පුළුවන් වාහනයක් වගේ. මේකට තමයි මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි කියන්නේ. විශේෂයෙන්ම බඩවටේ තියෙන අර මුරණ්ඩු මේ දේ දියවෙන්න පටන් ගන්නෙත් මේ කාලෙදි තමයි. මේක බලන්න ශක්ති මට්ටමේ වෙනස. මතකද අර දවල්ට බත් කාලා ඉවරුනාම එන මාර නිදිමත? ඒක දැන් නෑ. මොකද ලේවල සීනි මට්ටමේ එකපාරටම උඩ ගිහින් එකපාරටම පල්ලෙහාට වැටෙන්නේ නෑ.
ඒ නිසා දවස පුරාම කිසිම මහන්සියක් නැතුව එකම විදිහේ ස්ථාවර ශක්තියක් තියාගන්න පුරුවන්. මානසිකව ලැබෙන පැහැදිලිකම ඊටත් වඩා පුදුමයි. අර නිතරම මොලේ මීදුමකින් වැහිලා වගේ තියෙන ගතිය බ්‍රේන් ෆොග් කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හිතන්න ලේසි, මතක තියාගන්න ලේසි, කරන වැඩේට අවධානය දෙන්න ගොඩක් ලේසි. හොඳයි. දවස් 30 සම්පූර්ණයි. මේක නිකම්ම ඉලක්කයක් ජය ගැනීමක් විතරක් නෙවෙයි. මේක සෞඛ්‍ය සම්පන්න ජීවිතයක අලුත් ආරම්භයක්. අලුත් මූලික පදනමක්. දැන් තමයි සමහර විට පුදුමම දෙයක් විඳින්න ලැබෙන්නේ. මෙච්චර කල් සීනි වලින් හිරිවැටිලා තිබුණු දිවේ රසනුකුල්, ඒ කියන්නේ ටේස්ට් බඩ්ස් දැන් රීසෙට් වෙලා. දවස් 30කට පස්සේ පළතුරක් කෑවොත් ඒකේ තියෙන ස්වභාවික පැණි රසය පුදුම විදියට දැනෙනවා. ඒ වගේම කලින් ආසාවෙන් කාපු කේක් කෑල්ලක් දැන් කෑවොත් ඒක ඕනවට වඩා පැණි රසයි කියලා හිතෙන්න පුළුවන්. මෙතන තියෙන වැදගත්ම දේ තමයි පාලනය. දැන් සීනි කියන්නේ අපේ ස්වාමියා නෙවෙයි. සීනි කියන්නේ අපි කරන තේරීමක්. කන්න ඕනේ නම් කනවා. එපා නම් කිසිම අපහසුයක් නැතුව නොකා ඉන්න පුළුවන්. පාලනයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම Taman අතේ. මේ පිටතින් පේන වෙනස්කම් වලට වඩා ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන දේවල් මිල කරන්න බෑ. දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු වෙනවා, හදවත නිරෝගී වෙනවා, වකුගඩු වලට තියෙන පීඩනය නැති වෙලා යනවා. ඇත්තටම මේ දවස් 30න් අපි කරලා තියෙන්නේ ශරීරයට එයාට මෙයාව අලුත් වැඩියා කරගන්න පොඩි නිවාඩුවක් දීපු එක. හොඳයි. දැන් මේ කතාව අහලා මේ අභියෝගේ පටන් ගන්න ඕන කියලා හිතනවා ඇති. එහෙනම් කොහොමද පටන් ගන්නෙ? අපි බලමු හරිම සරල ලේසි පියවර 3ක්. එකපාරටම හැමදේම නවත්තන්න ඕනේ. පොඩියට පටන් ගමු. පියවර අංක 1. දියර සීනි නවත්තන්න. ඒ කියන්නේ පැණි බීම, ෆෘට් ජූස් ඔය ඔක්කොම නවත්තලා වතුර බොන්න පුරුදු වෙන්න. පියවර අංක 2. ප්‍රෝටීන් සහ මේදයට මුල් තැන දෙන්න. උදේට පාන් කන වෙනුවට බිත්තරයක් වගේ දෙයක් කන්න. එතකොට දවස පුරාම බඩගිනි පාලනය වෙලා අර පැණි රස කන්න තියෙන ආසාවත් අඩු වෙනවා. පියවර අංක 3. පැණි රස කන්නම ආස හිතුනොත් චොකලට් එකක් වෙනුවට කෙසෙල් ගෙඩියක්, ගස් ලැබු කෑල්ලක් වගේ සම්පූර්ණ පළතුරක් කන්න. ඒකේ තියෙන තන්තු නිසා සීනි වල බලපෑම ගොඩක් අඩු වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේක නිකම්ම කෑම පාලනය කරන එකක් ගැන නෙවෙයි. මේක නිදහස ගැන කතාවක්. ටිකක් හිතලා බලන්න. සැබෑ නිදහස කියන්නේ ඕනම දෙයක් කන්න පුළුවන් වීමද? එහෙමත් නැත්නම් ශරීරයට අහිතකර දෙයක් ප්‍රතික්ෂේප කරන්න Tamanට තියෙන ශක්තියද?